විකුණපු සතෙක් ගෙදර ආවම මචං මේ මම මේ පරයි ටික පන්නලා හිටියේ. එහෙනම් යා වීඩියෝ එකට. විකුණපු සතෙක් ගෙදර ආවම මචං මේ මම මේ පරයි ටික පන්නලා හිටියේ. දැන් නම් බානගම මේ 4 දෙනයි පන්නලා හිටියේ. මේ එක පැටියෙක් එක්ක මේ බැස්සව්. මම අර වීඩියෝ එකෙත් දාලා තිබ්බ මේ විකුණන්න දාලා හිටියනේ. මම හිතන්නේ ජාලින්ද කොහෙද අරන් ගියේ. මතක නැහැ හරියටම කොහෙන්ද අරන් ගියේ කියලා. මේ ඌ ඇවිල්ලාද. මේ දැන් ආවේ මේ අපේ පෙලක් තාම ටික දෙනෙක් උඩ තාම මුම් බාන ගම අර පැටිය ටිකක් ඉක්මනට බානවා මේ ඌ එක්කම බැස්ස මේ සිංගාලා. මම මේ තව ටිකක් රෑනේ හිටියාම මේ කූඩු ඇරලා වස්සනවා කියලා හිටියේ මේ පැටිය බාන්න ගත්ත ඌ එක්කම නිකම්ම බැස්සා. මං හිතන්නේ ඔය ජාලින්ද කොහෙද තමයි අරන් ගියේ සතා. තාම බහිනවා. 4 දෙනයි පැන්නුවේ. 5ක් පැන්නෝ මේ මූ පැන්නෝ මූ අද මේ උඩ ගියේ නෑ. අනිත් 4 දෙනා තමයි මේ නැගලා හිටියේ මේ එකපාරටම අර පරයි ආවට පස්සේ මේ අර පැටිය එක්ක මූ බැස්සා ඉක්මනට. මුන් ටිකත් මේ බැස්සට පස්සේ කූඩු ඇරලා දාමු. අත වහින ලකුණුත් තිබ්බ මේ පන්නන්න නැතුව හිටියේ. ඊට පස්සේ ආයෙ නිකන් වැස්ස ගියා වගේ වුණා. ඒකින්ද පන්නලා බැලුවේ. බ්ලැක් ලයින් එකේ කුරුල්ලේ. මම මේ ටික කාලයක් පැන්නුවා. ඊට පස්සේ මේ පන්නන්න නැතුව හිටියේ. එනකට අර කලින් පැන්නුවනේ. මේ මතකෙ තිබිලා ඇවිල්ලා. බලමු අයිතිකාරයා විකුණලා තව කොහෙට හරි විකුණලා හින් ආවද නැත්නම් අයිතිකාරයා තින් ආවන මේ ආයෙ කතා කරයිනේ. කතා කරොත් දෙනවා. නැත්නම් ඉතින් ඔහි තියා ගන්නවා. දීලත් ආපු එකන්නේ. කූඩු ටිකක් ඇල්ලලා දාන්න මචං. ද සත්තු ටික එන කාලෙකින් ඇරීමේ මේ ටිකේ මෙහෙට වහිනවා දැස්ස. අද තමයි ওই ටිකක් පෑවුවේ. අද පැන්නුවේ අදම ආවා ඉතින් අද. ඔක්කොගේම තටු හිරි වැහලා තියෙන්නේ. කාලෙකින් නැති. හරි මචං අර පරේයව අල්ලලා බලමු අපි. කොහෙද දන්නේ නැහැ. බැහැලක් දන්නේ නැහැ. තාම බහින්නේ නැහැ මචං. මේ හීට් කර කර ඉන්නවා වහලට වෙලා. බලමු කන්න ටිකක් දාන්න. ද
එකපාර බහින්න ගොඩ දවසකින් එයා අන්න දැක්කම තව බයෙන් ඉන්නේ බැස්සට බඩකින් නෑ බීනේ හොත ටිකක් බයයි තා රවුලන්නේ හීට් කරගෙන ඉන්නවා මම අර කලින් වීඩියෝ එකේ විකුණන්න දාලා ඉඳලා වික්ක සතෙක්ම මම සතාව නම් අල්ලගත්තා මේ ඉන්න සතා දැන් දීලා සති 3ක් මාසයක් විතර ඇති තටුණක් කපලා නැහැ ටේප් කරලත් දන්නේ නැහැ තිබ්බේ අද ඇවිල්ලා ඉතින් තාම උට අර කූඩුව හරියට සෙට් උන්නේ නැහැ ඌ ඉන්න ඔය බක්කිය නෙමෙයි ඉන්න මෙතන බක්කියට කොහෙද හිටියේ තව ටිකකින් හරියයි ඒක න දැන් නම් සතුත් අඩුයි වැඩි නෑ මචං හරි එහෙනම් මම ආයෙ වීඩියෝ එකක් දාන්න ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු